හයි කොහොමද ඉතින් මගේ යාළුවනේ ඔයාලා හොඳින් ඉන්නව නේද? මම අද ආවේ ලංකාවේ තියෙන ලස්සනම සහ සුන්දරම තැනක් බලන්නයි. ඔන්න එහෙනම් මම සීගිරිය ළඟටම ආවා. ඉතින් ගයිස්, ඔයාලා දන්නවද මේ අපූර්ව නිර්මාණය කරපු රජතුමා ගැන? ඒ තමා මචන් කස්සප රජතුමා. ඔව් ඔව් බන්. ධාතුසේන රජතුමාගේ පුතාට තමා කස්සප කියන්නෙත්. ඒත් මචන් පොර නියම උරුමක්කාරයා නෙමෙයි. සිංහාසනය ගත්තෙත් බලෙල්ලු. ඒත් පොර දැනගෙන හිටියා කොයි වෙලාවක හරි තමන්ගේ සහෝදරයා එයි කියලා. අන්න ඒකෙන් බේරෙන්න තමා මේ මාලිගාව හදාගත්තේ. මම අද ආවෙනම් උබලට සීගිරිය ගැන නම් කියන්න නෙමෙයි බං. උබලට ඒ ගැන දැනගන්නම ඕන නම් කියපන්. නෑ නෑ කියන්න දෙයක් නෑ බං. ගිහින් ඉතිහාසය පොත බලපල්ලා. ඇත්තම කිව්වොත් බං මම මෙහි ආවේ සීගිරිය ලස්සන ෆොටෝ එකක් ගහගෙන යන්න. ඔව් ඔව් මේ ෆොටෝ එක ගහන්නේ ලස්සන වෝල් ආර්ට් එකක් හදන්න. එහෙනම් මචල්ලා මම ෆොටෝ එක නම් ගහගත්තා. දැන් තමා බං පිස්සු හැදෙන වැඩේ තියෙන්නේ. සීගිරියේ ෆොටෝ ටික බැලුව මචං. ඒ ටික නම් පිස්සුවක් බං. එහෙනම් මචල්ලා මම වෝල් ආර්ට් එක හදන්න තෝරගත්තේ මේ ෆොටෝ එක තමා. ඔයාලත් බලන්න ඒක සුපිරිද කියලා. බලන්නකො මම ගෙනාවදේ. මරු නේද? මේ තියෙන්නේ ඒ වෝල් ආර්ට් එක තමා බං. ඇත්තම කියපල්ලකො මේක ලස්සනයිද? එහෙනම් මචල්ලා අපි ගියා. උබලටත් හොඳ වෝල් ආර්ට් එකක් හදාගන්න අපිට කතා කරන්න.